ආයුබෝවන් හැමෝටම අපේ ලංකාව කියන්නේ ලෝකේම අවධානයේ දිනාගත් දූපත් රාජ්‍යයක්. මේ ලස්සන මුහුදු සීමාවේ අදටත් නොනැසී පවතින පුදුම හිතෙන ජීවීන් පිරිසක් ඉන්නවා. ඒ තමයි මුහුදු කැස්බෑවෝ. මේ සතුන්ගේ ජීවිත කතාව කොතරම් පුදුමාකාරද කියනවා නම් වසර මිලියන ගණනක් පුරා ඔවුන් මුහුදේ ජීවත් වෙලා තිනවා. ඒත් අද වෙද්දී ඔවුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් එල්ල වෙලා තිනවා. මේ වීඩියෝයෙන් අපි බලමු ශ්‍රී ලංකාවට මුහුදේ සිටින කැස්බෑ විශේෂ මොනවද? ඔවුන් ජීවත් වෙන්නේ කොහොමද? ඒ වගේම කැස්බෑවන් වඳ වී යන්නේ ඇයි? සහ ඔවුන්ව රැක ගැනීම අපිට කොතරම් වැදගත්ද කියලා. මේ ලෝකේ කැස්බෑ විශේෂ 7ක් ඉන්නවා. ඒයින් විශේෂ 5ක්ම අපේ රටේ මුහුදු සීමාවේ දැක ගන්න පුළුවන්. එම විශේෂ නම් ගල් කැස්බෑවා, බටු කැස්බෑවා, දාර කැස්බෑවා, පොත්තු කැස්බෑවා, ඔලුගෙඩි කැස්බෑවා. කැස්බෑවන්ගේ ආහාර රටාව උන්ගේ වර්ගීය අනුව වෙනස් වෙනවා. ගල් කැස්බෑවා, එහෙමත් නැත්නම් කොළ කැස්බෑවා. වැඩුණු කැස්බෑවන් වැඩි වශයෙන් ශාකභක්ෂකයි. ඔවුන් මුහුදු තෘණ සහ ඇල්ගී ආහාරයට ගන්නවා. පොත්තු කැස්බෑවා. මොවුන් ප්‍රධාන වශයෙන් මාංශ භක්ෂකයි. ස්පොන්ජියන්, ජෙලිෆිෂ් සහ කුඩා කබල සහිත ජීවීන් ආහාරයට ගන්නවා. දාර කැස්බෑවා. මොවුන් වැඩි වශයෙන් ජෙලිෆිෂ් වැනි මෘදු සතුන් ආහාරයට ගනිමින් ජීවත් වෙනවා. කැස්බෑවන් ඉතා දීර්ඝ කාලයක් ජීවත් වන සතුන්. ඔවුන්ගේ ආයු කාලය අවුරුදු 80ත් 120ත් අතර විය හැකියි. බිත්තර දැමීම. ගැහැණු කැස්බෑවන් බිත්තර දැමීම සඳහා Taman නිපුදුණු වෙරළ තීරියටම ආපසු පැමිණීම පුදුම සහගතයි. ඔවුන් සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී වෙරළට පැමිණ සෙන්ටිමීටර් 40ත් 50ත් පමණ ගැඹුරු වලක් හාර බිත්තර 50ත් 350ත් අතර ප්‍රමාණයක් දමා වැලි වලින් වසා ආපසු මුහුදට යනවා. කාල සීමාවන්. ශ්‍රී ලංකාවේදී බොහෝ කැස්බෑ විශේෂ වසර පුරාම බිත්තර දමුවත් ප්‍රධාන වශයෙන් ජනවාරි සිට මාර්තු දක්වා කාලය බහුලම සමය ලෙස සැලකිය හැකියි. ගැවසෙන මුහුදු සීමාවන්. කැස්බෑවන් බිත්තර දැමීම සඳහා ප්‍රධාන වශයෙන් රකව, කොස්ගොඩ, බෙන්තොට, යාල සහ බූන්දල වෙරළ තීරයන් භාවිතා කරනව බව වාර්තා වෙනවා. කැස්බෑවන් වඳවීමේ තර්ජනයට ලක්වීමට ප්‍රධාන වශයෙන්ම මානව ක්‍රියාකාරකම් හේතු වී තිබෙනවා. වාසස්ථාන විනාශය. වෙරළ සංවර්ධනය, හෝටල් ඉදිකිරීම සහ වෙරළ කාදනය නිසා ඔවුන්ට බිත්තර දැමීමට තිබූ ස්වභාවික ස්ථාන අහිමිවීම. දඩයම් කිරීම. කැස්බෑ මාංශ සහ බිත්තර ආහාරයට ගැනීම සඳහා මෙන්ම පොතු කැස්බෑ වගේ කටුවින් විසිතුරු භාණ්ඩ සෑදීම සඳහා නීති විරෝධී ලෙස දඩයම් කිරීම. සාගර දූෂණය. මුහුදට එකතු කරන ප්ලාස්ටික් සහ පොලිතීන් කැස්බෑවන් ජෙලිෆිෂ් ලෙස වරද්දුගෙන ආහාරයට ගැනීම. මේ නොවුන්ගේ ආහාර මාර්ගය අවහර වී මිය යාමට පුරුවන්. දීවර කටයුත්තු. දීවර දෙල්වලට සහ ආම්පෙළවලට අහම්බෙන් හසුවීම. කැස්බෑවන් ආරක්ෂා කිරීම ඉතාම වැදගත් වන්නේ ඔවුන් අපගේ මුහුදු පරිසර පද්ධතියේ සමබලතාව පවත්වා ගැනීමට උදව් වන නිසායි. සමුද්‍ර සෞඛ්‍ය. කොළ කැස්බෑවන් මුහුදු තෘණ ආහාරයට ගැනීමෙන් එම භූමි නිරෝගීව තබා ගැනීමට උදව් වෙනවා. ඒ වගේම පොතු කැස්බෑවන් ජෙලිෆිෂ් ආහාරයට ගැනීමෙන් ඒවා අධික ලෙස වර්ධනය වීම පාලනය කරනවා. ජීව විද්‍යාත්මක වැදගත්කම. ඔවුන් වසර මිලියන ගණනක් පැරණි පරිණාමී ඉතිහාසයක් ඇති සතුන්. ඔවුන්ව විනාශ කිරීම සමස්ත සාගර ජීවීන්ටම බලපානවා. නීතිගත ආරක්ෂාව. ශ්‍රී ලංකාවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ කැස්බෑවන් දැඩි ආරක්ෂිත සමුද්‍ර ජීවීන් ලෙස නම් කර තිබෙනවා. ඔවුන්ට හෝ ඔවුන්ගේ බිත්තරවලට හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරද්දක්. කැස්බෑවන්ගේ මහත්වය සාගර ජීවීන්ට අතරින් විශේෂයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ දීවර කාර්මිකයන්ටත් බොහෝ වැදගත් වෙනවා. මතක තියාගන්න, කැස්බෑවන් වඳ වී යාම කියන්නේ අපේ රටේ මුහුදු පරිසරයට පමණක් නෙවෙයි, මුළු ලෝකෙටම සිදුවෙන විශාල හානියක්. අපිට පුළුවන් මේ අපූර්ව ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් ක්‍රියා කරන්න. මුහුදට හෝ වෙරළට ප්ලාස්ටික් හෝ පොලිතින් දමන එක නවත්තන්න. කැස්බෑ බිත්තර හෝ මාංශ මිලදී ගැනීමෙන් වළකින්න. තුවාල වුණු කැස්බෑවන් දුටුවාම වහාම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න. මේ විශ්මයජනක ජීවීන්ව අපේ අනාගත පරිණාමයට දැකගන්න ඉඩ සලසමු. මේ වගකීම අප සැම සතුයි. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ දැනුම වටින වීඩියෝ බලන්න මාස්ටර් ෆිෂිං ෆර්නැන්ඩෝ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.